අපි අද කතා කරන්න යන්නේ පළවෙනි ලෝක යුද්ධය ගැන. හැබැයි මේක නිකම යුද්ධයක් ගැන කතාවක් නෙවෙයි. මේක එකම එක සිදුවීමකින් පටන් අරගෙන මුළු ලෝකෙම වෙනස් කරපු දැවැන්ත දාම ප්‍රතික්‍රියාවක් ගැන කතාවක්. ඉතින් අපි බලමු කොහොමද මේ එක ගිනි පුපුරක් මුළු ලෝකෙම ගිනි තිබ්බේ කියලා. මේ කතාවේ හදවතම තියෙන්නේ මේ අදහස ඇතුලේ. රාජ්‍යයන් යුද්ධ නිර්මාණය කරනවා, යුද්ධ රාජ්‍යයන් නිර්මාණය කරනවා. ඒ කියන්නේ රටවල් යුද්ධ පටන් ගන්නවා. ඒ යුද්ධ වලින්ම පරණ රටවල් නැති වෙලා අලුත් රටවල් බිහි වෙනවා. මේ නිර්මාණයයි විනාශයයි කියන චක්‍රය තේරුම් ගත්තොත් පළවෙනි ලෝක යුද්ධය තේරුම් ගන්න හරිම ලේසි. හරි. එහෙනම් අපි මේ කතාව දිගහරින්ද යන්නේ මෙහෙමයි. මුලින්ම බලමු යුද්ධ වලින් කොහොමද රාජ්‍යයන් හැදෙන්නේ කියලා. ඊට පස්සේ බලමු යුරෝපය පුපුරන්න ලෑස්තුන හැටි, ඊළඟට මේ කඳවුරු බෙදුණු විදිහ, ඒකට ගිනි පුපුර වැටුණ හැටි සහ අවසානයේදී ඒ ගින්නෙන් ඉතුරුන අලුගලත් අපි කතා කරමු. හරි. අතේ පළවෙනි කොටස. යුද්ධයෙන් රාජ්‍යයන් නිර්මාණය වීම. බලන්න ඉතිහාසය දිහා බලුවම හැම වෙලෙම වගේ ගැටුම් තමයි ලෝකසිතියම අලුතින් නැන්දේ. අධිරාජ්‍යයන් බිඳ වැටෙනවා, අලුත් ජාතීන් බිහි වෙනවා. පළවෙනි ලෝක යුද්ධය කියන්නේ මේකට තියෙන හොඳම උදාහරණයක්. දැන් අපි යමු දෙවෙනි කොටසට. යුරෝපයේ වෙඩිබෙහෙත් ගබඩාව. හිතන්න එක ගිනි පුපුරකින් ලෝකයක් ගිනි ගන්න නම් ඒක වෙඩිබෙහෙත් ගොඩක් උඩට වැටෙන්න ඕනේනේ. ඉතින් කොහොමද යුරෝපයේ මේ වගේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන තැනක් වුනේ? අපි බලමු ඒකට පාර කැපුණ හැටි. මේක එක දවසකින් වුණ දෙයක් නෙවෙයි. අවුරුදු 100 ගාණක් තිස්සේ මේ පීඩනය ටික ටික ගොඩ නැගුණේ. මුලින්ම ජාතික රාජ්‍යයන් නැගිටා. ඊට පස්සේ ආවා කාර්මික විප්ලවය. ඒත් එක්කම හැමෝම යටත් විජිත හොයාගෙන සම්පත් වලට මරා ගන්න පටන් ගත්තා. මේ ඔක්කොම එකතු වෙලා තමයි යුරෝපය ඇතුලේ දරුණු තරංගයක් එදිරිවාදිකමක් ඇති කළේ. ඔය අතරේ හරියටම 1870 දී යුරෝපයේ මැද ලොකු දෙයක් වුණා. අලුත්ම හරිම බලවත් කාර්මික දැවැන්තෙක් බිහි වුණා. ඒ තමයි එක්සත් ජර්මනිය. මේකත් එක්ක යුරෝපයේ අවුරුදු ගාණක් තිබ්බ බලතුලනිය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණා කිව්වොත් හරි. ජර්මනිය හැදුවේ සාකච්ඡා කරලා නෙවෙයි. ඒක හැදුවේ ලේ සහ යකඩ වලින්. ඒ තමයි චාන්සලර් බිස්මාර්ක්ගේ ප්‍රතිපත්තිය. එයා විශ්වාස කළේ ජාතියක් ගොඩනගන්න පුරුවන් යුද්ධයෙන් සහ කර්මාන්ත වලින් විතරයි කියලා. ඉතින් එයා ප්‍රාන්සියත් එක්ක යුද්ධ කරලා සම්පත් වලින් පිරුණු එල්සස් ලොරේන් කියන ප්‍රදේශයේ බලමින් අල්ලගත්තා. ජර්මනිය බලවත් වුණා තමයි ඒත් ප්‍රාන්සිය හිතේ කවදාවත් මැකෙන්නේ නැති වෛරයක් ඉතුරු වුණා. හැබැයි ජර්මනියේ නායකත්වය වෙනස් වුණා. මුලින් හිටපු බිස්මාර්ක් හරිම කපටි දුර හිතන රාජතාන්ත්‍රිකෙක්. එයා ෆ්‍රාන්සිය තනි කරලා අනිත් අයත් එක්ක එකතු වෙලා ජර්මනිය ආරක්ෂා කරගත්තා. ඒත් ඊට පස්සේ ආපු දෙවන විල්හෙල්ම් කයිසර්ට ඕන වුණේ මුළු ලෝකෙම පාලනය කරන්න. එයා බ්‍රිතාන්‍ය වගේ ලොකු බලවතුන්ටත් කෙලිම අභියෝග කරා. ඉතින් මේ ආක්‍රමණශීලී විදිය නිසා අනිත් හැම රටක්ම ජර්මනිය දිහා බලන්න ගත්තේ ලොකු සැකයකින්. එතකොට මේ පුපුරන්න ලෑස්ති වෙලා තිබ්බ වෙඩිබෙහෙත් ගබඩාවේ තිබ්බේ මොනවද? ප්‍රධාන දේවල් තුනක් තිබුණා. එකක් අධිරාජ්‍යවාදය. ඒ කියන්නේ යටත් විචිදා සම්පත් වලට තිබ්බ දරුණු තරංගය. දෙක ජාතිකවාදය. තමන්ගේ ජාතිය තමයි ලොකුම කියන හැඟීම. විශේෂයෙන්ම බෝල්කන් ප්‍රදේශයේ මේක හොඳටම තිබ්බා. තුන මිලිටරිවාදය. ඒ කියන්නේ හැම රටක්ම තමන්ගේ හමුදාව ලොකු කරගන්න, අලුත් ආයුධ හදාගන්න තරංගයක් පටන් ගත්තා. මේ තුනම එකට එකතු වෙලා තමයි යුරෝපය යුද්ධයක කටටම තල්ලු කළේ. හරි. තුන්වෙනි කොටස. කඳවුරු බෙදීම. දැන් බලන්න හැමෝම හැමෝටම අවිශ්වාස කරන බයෙන් ඉන්න පරිසරයක රටවල් මොකද කරන්නේ? තමන්ගේ ආරක්ෂාවට යාළුවෝ හොයාගන්නවා. සන්දාන හදාගන්නවා. ඔන්නෝම තමයි මුළු යුරෝපයම එකිනෙකාට විරුද්ධ ආයුධගත කඳවුරු දෙකකට බෙදුනේ. ඔන්න බලන්න ඒ කඳවුරු දෙක. එක පැත්තක ජර්මනිය, ඕස්ට්‍රියා, හංගේරියාව, අනිත් පැත්තේ ප්‍රාන්සිය, බ්‍රිතාන්‍ය, රුසියාව. මේකේ භයානකකම තමයි මේක හරියට දම්වැලක් වගේ. එක රටකට ප්‍රශ්නයක් වුණොත් යාගේ යාළුවෝ උදව්වට එනවා. එතකොට අනිත් පැත්තේ යාළුවොත් එනවා. පුඩි රණ්ඩුවක් වුණත් මුළු මහද්වීපෙම ඇදගෙන යන විදිහට තමයි මේ සෙල්ලම සෙට් වෙලා තිබ්බේ. හතරවෙනි කොටසට ආවා. ගිනි පුපුර. දැන් බලන්න. වෙඩිබෙහෙත් ගබඩාව පිරීලා, කඳවුරුත් බෙදිලා ඉවරයි. දැන් ඕන කරලා තිබේ එකම එක ගිනි පුපුරක් විතරයි. අපි බලමු ඒ පුංචි ගිනි පුපුර කොහොමද මේ හැම දෙයක්ම පත්තු කළේ කියලා. ඔන්නේ ඒ මොහොත. 1910 ජූනි 28 වෙනිදා සරයවෝ නගරයේදී සර්බියානු ජාතියෙක් ඕස්ට්‍රියා හංගේරියාවේ අනාගත රජු ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයව වෙඩි තියලා මරලා දානවා. ඔන්න ඕක තමයි ඒ ගිනි පුපුර. හැබැයි ප්‍රශ්නේ මේකයි එක මිනිමැරුමක් කොහොමද මුළු ලෝකයක්ම ගිලගන්න ව්‍යසනයක් ඩොටපත් උනේ?
ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයනකොට තමයි ඊට පස්සේ සිද්ධ වුණ දේවල් වල වේගය අපිට තේරුම් ගන්න පුරුවන් වෙන්නේ. බලන්න ඊට පස්සේ වුණ දේ. හරියට ඩොමිනෝ කැට පෙරලෙනෝ වගේ. මුලින්ම ඕස්ට්‍රියා හංගේරියාව සර්බියාවට යුද්ධ ප්‍රකාශ කළා. එතකොට සර්බියාවේ යාළුවා රුසියාව යා හමුදාව ලෑස්ති කළා. ඒක දැකලා ඕස්ට්‍රියාවේ යාළුවා ජර්මනිය රුසියාවට යුද්ධ ප්‍රකාශ කළා. ඊළඟට රුසියාවේ යාළුවා ප්‍රාන්සය නිසා ජර්මනිය ප්‍රාන්සයට යුද්ධ ප්‍රකාශ කළා. ප්‍රාන්සයට ගහන්න යද්දී ජර්මනිය බෙල්ජියම හරහා ගියා. බෙල්ජියමේ ආරක්ෂා කරන්න පොරොන්දු වෙලා හිටපු බ්‍රිතාන්‍යය ජර්මනියට යුද්ධ ප්‍රකාශ කළා. බලන්න සති කීපයක් ඇතුළත මුළු යුරෝපෙම ගිනිගත්තා. අවසාන කොටස ලෝකය අලු බවට පත්වීම. යුද්ධයේ ගින්න නිවුනට පස්සේ ඉතුරුනේ මොනවද? අලු සහ සුන්බුන් විතරයි. අපි දැන් බලමු මේ මහා විනාශයේ ඇත්තම මිල. ඒකෙන් ඉතුරු වුණ ප්‍රතිවිපාක ගැන. මුලදී ඇමරිකාව මේකට සම්බන්ධ වුණේ නැහැ. යාළ හිටියේ පැත්තක් නොගෙන. හැබැයි ජර්මනිය යාළගේ සබ්මැරීන් වලින් මුහුදේ යන හැම නැවකටම ගහන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ලුසිටෑනියා කියන මගී නැව ගිල්වපු එකත් එක්ක ඇමරිකාවටත් මේ යුද්ධයට එන සිද්ධ වුණා මිත්‍රපාක්ෂිකයන්ගේ පැත්තෙන්. මේ යුද්ධයේ මිල ඒක ඇත්තටම හිතා ගන්න බැරි තරම් මිලියන 20කට වඩා වැඩි පිරිසක් හමුදා සහ සිවිල් වැසියන් ජීවිත නැති වුණා. තව මිලියන ගණක් තුවාල ලැබුවා. ඒක ඉතිහාසයේ කවදාවත් දැකලා නැති මට්ටමේ විනාශයක්. මුළු යුරෝපයම සුන්බුන් ගොඩක් බවට පත් වුණා. ඒ විතරක් නෙමේ යුද්ධය ඉවර වෙනකොට යුරෝපයේ සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අවුරුදු 100 ගාණක් ලෝකය පාලනය කරපු දැවැන්ත අධිරාජ්‍යයන් 4ක්ම බිඳ වැටුණා. ජර්මානු අධිරාජ්‍ය, ඕස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍ය, ඔටෝමාන අධිරාජ්‍ය සහ රුසියානු අධිරාජ්‍ය. මේ ඔක්කොම ඉතිහාසයට එකතු වුණා. ඒ නටබුනුඩෙන් පෝලන්තය වගේ අලුත් රටවල් බිහුණා. යුද්ධය නිල වශයෙන් අවසන් කළේ 1919 දී අත්සන් කරපු වර්සේල්ස් ගිවිසුමෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇත්තටම සාමය ගෙනාපු ගිවිසුමක්ද? එහෙම නැත්නම් මේක පරාජය වුණ අයගෙන් පරිගන්න හදපු එකක්ද? මොකද මේකේ තිබ්බ සමහර කටුක කොන්දේසි නිසා ඊට ප්‍රතිවිපාක ඊළඟ පරම්පරාවටත් උරුම වුණා. විශේෂයෙන්ම ජර්මනියට. එයාලට තමයි මේකෙන් දරුණුම විදිහට වැදුනේ. යුද්ධයේ සම්පූර්ණ වගකීම බාර ගන්න කිව්වා. හිතාගන්න බැරි තරම් ලොකු යුද වන්දියක් ගෙවන්න නියම කළා. එයාලගේ හැම යටත් විජිතයක්ම නැති වුණා. අර අල්ලගත්ත ඇල්සස් ලෝරේන් ප්‍රදේශයේ ආපහු ප්‍රංශයට දෙන්න වුණා. හමුදාවත් ගොඩක් සීමා කළා. මේකේ අරමුණ උනේ ජර්මනිය ආයේ කවදාවත් නැගිටින්න බැරි කරවන්න. ඒත් ඇත්තටම උනේ ජර්මානු මිනිසුන්ගේ හිතේ ලොකු වෛරයක් අසාධාරණයක් වුණා කියන හැඟීමක් ඇති වුණ එක. ඉතින් අපි මේ කතාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. වර්සෙල්ස් ගිවිසුම ඇත්තටම සාමය තහවුරු කළාද? නැත්නම් ඊළඟ ලෝක යුද්ධයට අවශ්‍ය බීජ ඒ ගිවිසුමෙන්ම රෝපණය වුණාද? මොකද සියලු යුද්ධ අවසන් කරන යුද්ධය කියලා කියපු මේ මහා විනාශය ඉවර වෙලා හරියටම අවුරුදු 20කින් ඊටත් වඩා දරුණු ලෝක යුද්ධයක් පටන් ගත්තා.